අද අපි කතා කරන්න යන්නේ ස්මාර්ට් වොච් සර්කියුලර් version watch M3 එක ගැන. අපිට මේකෙන් බලා ගන්න පුළුවන් Tweet තියෙනවා, Google Maps තියෙනවා, Instagram තියෙනවා, Snapchat තියෙනවා, YouTube තියෙනවා, TikTok තියෙනවා, Facebook තියෙනවා, WhatsApp තියෙනවා. අපිට ඊට මෙතන බලා ගන්න පුළුවන් යන්නේ heart rate තියෙනවා, call තියෙනවා, workout එක තියෙනවා, music එක තියෙනවා, weather එක තියෙනවා. මේක ඇත්තම කිව්වොත් SIM watch එකක්. අපිට මෙතන බලා ගන්න පුළුවන් කැමරාවක් තියෙනවා. මෙතන SIM දාන්න පුළුවන්. අපිට මෙතන white colour මේකක් තියෙනවා. අපිට මෙතන බලා ගන්න පුළුවන් Android කියලා. ඊට පස්සේ අපි පිටිපස්සට ගියාම අපිට පේනවා made in China including smartwatch band, charging cable ඔක්කොම තියෙනවා. එච්චරයි යාළුවනේ මේක එළිය ගහලා තියෙන. දැන් අපි ස්මාර්ට් වොච් එක නෑ මේ box එක ඇතුළට යනවා. අපිට ගත්තාම ස්මාර්ට් වොච් එක මෙහෙම තමයි යාළුවනේ බලා ගන්න පුළුවන්. අපිට මෙතන ස්මාර්ට් වොච් එකේ තියෙනවා. අපිට මෙතන ඔයාලට පේන ඇති කැමරාව තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට SIM port එක. ඔයාලට පේන ඇති SIM port එක කැමරා එකයි. අපිට එතකොට කැමරාවේ උඩට දා ගන්න පුළුවන්. මෙහෙම කැමරාව උඩ පැත්තට හරවලා මෙහෙම ප්‍රෙස් කරනවා. ඊට පස්සේ SIM port එකත් මෙහෙම ප්‍රෙස් කරාම අපිට මේක උඩ දාගන්න. මම දැනට වොච් එක පැත්තකින් තියාගන්න. ඊට පස්සේ යාළුවනේ අපි යමු ස්ට්‍රැප් එක ගැන කතා කරන්න. ස්ට්‍රැප් එක ඇවිල්ලා රෙදි බ්ලැක් කලර් ස්ට්‍රැප් එකක්. මේක අපිට ගොඩක් වෙලා වුණත් බෙදන් ඉන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති ගොඩක් කම්ෆර්ටබල් අතට. අපිට මෙතන මෙටල් කොටසක් බා ගන්න පුළුවන්. වොච් එකේ හැටියට තමයි බෑන්ඩ් එකක් තියෙන්නේ. බෑන්ඩ් එක පැත්තකින් තියාගන්න. ඊට පස්සේ අපි චාර්ජරේට අපිට චාර්ජරේ බලා ගන්න පුළුවන්. අපිට චාර්ජරේ මැග්නටික් චාර්ජින් එකක් එන්නේ. මෙතන පොඩි මැග්නටික් චාර්ජ් පෝට් එකක් තියෙනවා. USB කේබල් එකකට අපිට මේක ගන්න පුළුවන්. එච්චර යාළුවනේ ෆෝන් එක මේ වොච් එකේ කේබල් එක ගැන කතා කරන්නේ. දැන් අපි වොච් එකට යමු. අපි යාළුවනේ වොච් එකට ගියාම අපි මෙන්න මේක මෙහෙම ඔන් කරගමු. හරියනේ අපි වොච් එක ඔන් කරගත්තා. මම මේකට පාස්වර්ඩ් එකක් දාලා තින්නේ. අපිට එතකොට මේකෙන් ෆේෂල් ID එකක් දාන්න පුළුවන්. ඔන්න බලන්න යාළුවනේ මම මේක ෆේෂල් ID එක දැම්මම මෙතන පාස්වර්ඩ් required after device. ඒ කියන්නේ අපිට මේක ඔන් කරපු ගමන් අපිට ඒ කියන්නේ ෆේෂල් ID එක ගන්න බෑ. ඔන් කරපු ගමන් අපි පාස්වර්ඩ් එක ගාගෙන මෙන්න මෙහෙම යනවා. අපිට මෙන්න මේක ග්ලෝම් ප්‍රෙස් කරගෙන හිටියාම අපිට පුළුවන් වෝල්පේපර්ස් වලට යන්න. ඔයාලට ගොඩක් වෝල්පේපර්ස් තියෙනවා. ඊට පස්සේ යාළුවා මේ පැත්තට ස්වයිප් කරාම තියෙනවා ස්ටයිල් එක. එයින් අපිට හෝම් ස්ක්‍රීන් අර ස්ක්‍රෝල් වෙන ස්ටයිල් එක බලා ගන්න පුළුවන්. මෙතන ෆෝන් කෝල්ස් පුළුවන්. ඔයාලට SIM එකක් දාලා නම් තියෙන්නේ. SIM එක ඇක්ටිව් නම් අපිට කෝල්ස් කරන්න පුළුවන්. එතකොට තියෙන අපි මේක කනෙක්ට් කරගන්න යාළුවනේ MIDI tracker කියන app එක. හැම SIM watch එකකටම තියෙන්නේ MIDI tracker app එක විතරයි. දැන් මම මේ tracker එකත් එක මේ කනෙක්ට් කරලා හින්දා මේක පේනවා brother කියලා. මම දැන් brother කියන නම. දැන් මේකෙන් අපිට කෝල් එකක් ගන්න පුළුවන්. මං ගාව දැනට SIM එක නැති හින්දා මට කෝල් ගන්න බෑ. ඊට පස්සේ මෙතන තියෙනවා messages තියෙනවා. voice calls තියෙනවා. ඒකත් අර වගේමයි. ෆ්‍රෙන්ඩ්ස් තියෙනවා. ඒ කියන්නේ ස්මාර්ට් වොච් දෙක ළඟට ආවම මගේ ආසම් ෆීචර් එක තමයි මේක. ෂේක් කරාම දෙන්නටම මැසේජ් යනවා. ඊට පස්සේ අපිට බලන්න මෙතන කැමරාව තියෙනවා. මේක මෙගා පික්සල් හොඳ කැමරාවක් එන්නේ. ඔයාලට පේන ඇති රොටේටබල් කැමරාවක් තමයි එන්නේ. මම ඔයාලට මයික්‍රොෆෝන් එක දාන්න පෙන්නන්න. හරියල්නේ මම දැන් රෙකෝඩ් කරන ගමන් ඉන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේක දැන් මයික්‍රොෆෝන් එක ගතිය. ඔන්න බලන්න යාළුවනේ. දැන් අපි මේකට ගියාම මෙන්න මේ මම දැන් රෙකෝඩ් කරන ගමන් ඉන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේක දැන් මයික්‍රොෆෝන් එක ගතිය. අන්න එහෙමයි යාළුවනේ මයික්‍රොෆෝන් එක ගතිය. මෙතන තියෙනවා ගැලරි එක. ගැලරි එක තියෙනවා. අපි ඊට පස්සේ මේ පැත්තෙන් වීඩියෝ ප්ලේ එක බලා ගන්න පුළුවන්. අපිට මේ වීඩියෝ කරපු ඒවා විතරයි බලා ගන්න පුළුවන් එකේ.
බ්‍රවුසර් එක තියෙනවා කෝල් හිස්ටරි එක කියන්නේ අපි කෝල් කරපු අයට මම එක බලා ගන්න පුළුවන් ස්ටොප් වොච් එක තියෙනවා ටයිම් එක තියෙනවා මියුසික් එක තියෙනවා සවුන්ඩ් එක තියෙනවා මේ අපිට මයික්‍රොෆෝන් එක ඒ වගේම තියෙන්නේ ඊට පස්සේ තියෙනවා යාළුවනේ පීඩම් කියලා එකක් ඒක අපි ස්ටෙප්ස් ගණන් කරනවා මේක තියෙනවා සෙන්ඩන්ට් ඒ කියන්නේ අපි වැඩ කරන වෙලාවට මේක බලා ගන්න පුළුවන් හાર્ඩ් සෙන්ස් එක යාළුවනේ මම කියන්නේ ඒක ඇකියුරේට්ම කියලා හැබැයි ඒක 60% වගේ ඇකියුරේට් ඊට පස්සේ යනවා අපිට බලා ගන්න පුළුවන් බ්ලඩ් ප්‍රෙෂර් එක බ්ලඩ් ඇන්ඩ් ඔක්සිජන් එක සෙටින්ග්ස් වල අපිට බලා ගන්න පුළුවන් network bluetooth display sounds audio profiles security location accounts apps notifications storage file manager about reset options software power system assist more settings යාළුවනේ අපිට මේක හොඳ quality ඩිස්ප්ලේ එකක් තමයි බලා ගන්න පුළුවන් මෙතන ඊට පස්සේ Teams කියලා තියෙනවා අපිට apps කොහොමද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන් ඊට පස්සේ තියෙනවා අපිට යාළුවනේ මෙතන calendar එක තියෙනවා මේ වගේ තමයි අපිට calendar එක බලා ගන්න පුළුවන් calculator එක තියෙනවා breathe and exhale තියෙනවා ඒක හරියට breathe කරන යාටි තමයි මම කියා දෙන්නේ අපිට මෙතන තියෙනවා අල්ට්‍රා සේවින් වෙන ඊට පස්සේ අපිට තියෙනවා ප්ලේ ස්ටෝර් අපිට ප්ලේ ස්ටෝර් වලින් ඕනම ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වෙනවා ඇති හරිම කිසිම ලැග් ගන්න නැතුව අපිට මේ ගන්න මම මේකට සබ්වේ සර්වර්ස් දාලා තිබ්බේ හැබැයි මේක ඩිලීට් කරාමම අපිට මෙතන තියෙනවා YouTube තියෙනවා TikTok තියෙනවා Google තියෙනවා අපි YouTube එකට පොඩ්ඩක් ගිහින් බලමු මෙන්න යාළුවනේ Did you know a hard brush can damage your teeth? Dentists recommend මෙන්න මේ වගේ තමයි යාළුවනේ අපිට මයික්‍රොෆෝන් එක බලා ගන්න පුළුවන් choose soft. හොඳම මයික්‍රොෆෝන් එකක් තියෙනවා Year-end sale. Special discounts for furniture and මේක appliances. ගොඩක් හොඳ වොච් එකක් අපිට මේක ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන් Damro showrooms. එන්න මේ වගේ තමයි යාළුවනේ අපිට මයික්‍රොෆෝන් එක බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපිට TikTok තියෙනවා TikTok YouTube වගේමයි අපිට ස්ක්‍රෝල් කරන්න පුළුවන් ඊට පස්සේ යාළුවනේ අපිට තියෙන Google තියෙනවා YouTube music තියෙනවා ඊළඟ ඒකත් පෙන්වන්න ඒකත් YouTube එක වගේමයි අපිට sign වෙන්න ඕනේ Facebook තියෙනවා WhatsApp තියෙනවා මම කනෙක්ට් කරන්න නැති හින්දා ඕනේ තාම අපිට WhatsApp හදන්න බෑ App Store එක තියෙනවා මම ඊට පස්සේ මම මේ watch එක බෙන්දායි පස්සේ look එක පෙන්නන්නම් යාන අපිට watch එක බෙන්දගත්තාම මෙන්න මේ වගේ look එකක් තමයි තියෙන්නේ අපිට මෙතන මේ password එක ගන්නාම ලස්සන look එකක් තියෙන Apple Watch එකේ clone එකක් වගේ මේක ඊට පස්සේ යන්නේ අපිට මෙතන ඉඳන් ස්වැප් කරාම පේනවා Wi-Fi Bluetooth data notifications brightness volume play airplane mode settings brightness එච්චර යාළුවනේ මේ watch එක ගැන යාළුවනේ මේක හොඳ watch එක ඒක අපිට මේකෙන් කනෙක්ට් කරගන්න පුළුවන් MIUI tracker කියන app එකෙන් ඔයාලට ගහලා මොනවා අපිට මේක කඩෙන් ගත්තොත් රුපියල් 15000කට ගන්න පුළුවන් කතාවෙන් කතාව අපි YouTube එකේ වීඩියෝ එකේ එන්ඩ් එකට ආවා thank you මාව subscribe කරලා තියන්න thank you මේ වීඩියෝ එක බැලුවට ඔයාලට මම තව ෆෝන් ගැන ගේන්නම් thank you මාව subscribe කරලා තියන්න bye